මගේ ජීවිතයේ වටිනාම දේ මගේ අප්පච්චි නිසා තමයි අද මම මෙතන ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ. මේ අහිමිවීමටත් සමහර අවස්ථාවලදී ඔබේ නෑදෑයෝ ඔබට චෝදනා කරනවානේ. ඔව් විශේෂයෙන් 2008 මම පුහුණුවීම් සඳහා කොළඹ අරගෙන එන්න බෑ අප්පච්චිට අසනීප තත්ත්වයක් තිබුණා. ඉතින් මාමත් එක්ක මම අප්පච්චි මාමා ඇවිල්ලා මාව වාහනයකට දැම්මා. ඒ කියන්නේ කොළඹට එන්න කණ්ඩායමත් එක්ක ඒ දවස්වල චමරිපොළ ගම්පලගේ වාහනයට දැම්මා මාව කොළඹ එක්ක එන්න. මං අප්පච්චිව දැක්කේ එදා විතරයි. ඊට සනත් අයියා බැට් කරන විදිය, කුමාර දමසේන අයියා බෝල් කරන විදිය, එතකොට කවුද මුර්ලේ බෝල් කරන විදිය, අපේ පුෂ්පේ බෝල් කරන විදිය ඒ ඔක්කොම මට කරන්න පුළුවන් වාස් අයියා. මං අත් දෙකෙම මට ඒක කරන්න පුළුවන්කම තිබුණා. ඉතින් අප්පච්චිගේ යාළුවෝ මේගොල්ලෝ හරි ආසයි මගෙත් එක්ක වාඩි වෙලා ඒ ටික බලාගෙන ඉන්න. මං ඒ ටික ඔක්කොම කරනවා. හැමෝම මං හිතන්නේ අප්පච්චිට යමඩ ලොකු ප්‍රෙෂර් එකක් දැම්ම මේ දුවව නිකන් ක්‍රිකට් ගහලා කොල්ලෙක් වගේ හදන්න එපා. මේ ක්‍රිකට් ගහන්න දෙන්න එපා. එහෙම කියලා. හැබැයි අර මම හරි ආස වුණා ක්‍රිකට් වලට. ඉතින් මාමත් දැක්ක මගේ එක්ස්ට්‍රා ටැලන්ට් එකක් ඇත්තටම තියෙනවා. ඒ කාලේ මගෙත් එක්ක පිරිමි ළමයෙකුයි මමයි සෙල්ලම් කරනවා ගත්තාම මගේ ලොකු වෙනසක් තිබුණා ස්කිල් එකේ. මගේ ක්‍රිකට් ක්‍රීඩිකාවක් වෙන හීනයක් තිබුණේ නැහැ. මම පුංචි කාලේ මම පුඩා කාලේ මගේ පුනර්භවය ගැන යම් කිසි සඳහනක් තිබුණා පුංචි කාලේ කියන්න ගත්තා. ඉතින් ඊට පස්සේ අප්පච්චි අම්මා කැමතුනේ නෑ මම ඒක ගොඩක් කතා බහ කරනවට. ඒ වයස කීයද විතරද? වයස අවුරුදු 3ේදී 2ේදී වගේ. අප්පච්චි මට කියලා තියෙනවා ගොඩක් මම ආමියක හිටියා කියලා. මම කියලා තියෙනවා කියලා. ඒ වගේම මගේ ශරීරේ බඩේ පොඩි ලපයක් එහෙමත් තිබුණා. ඒ දේවල් ඒ වගේම මං ආමියකේ අය අපේ ගෙදර ගොඩක් පාර අයිනේ ලහිරු තියෙන්නේ. ඉතින් ආමියකේ ඉස්සර ගොඩක් ආමියකේ ට්‍රක්ස් යනවනේ. ආමියකේ දවසක් ට්‍රක් එකක් නතර කරපුවම මම අම්මා පිටිපස්සේ ගෙදර පිටිපස්සේ ඉඳලා ඉතින් මම සාලේ ඉඳලා ට්‍රක් එකට ගිහලා ට්‍රක් එක ළඟ ආයෙත් සලූට් කළා. ආමියකේ මාව අරගෙන උඩට. ඊට පස්සේ අම්මා බලනවා මම කොහෙද කියලා. බලනකොට මම ට්‍රක් එක ඇතුලේ ඒ වගේ. ඉතින් ඊළඟට පොඩි කාලේ නම් මට අර අපේ ආමි ප්ලටුම් තියෙනවනේ පොඩි ඒ වගේ ආමි කැම්ප් එකක් හදනවා. ඒ වගේම මම කියන්නේ සැටි එකේ තියෙන කුෂන්ස් දාලා මම ගොඩක් වෙලාවට කැම්ප් එකේ කාර ඒ දේවල් ගොඩක් මම කරලා තියෙනවා. මගේ පොඩි කාලේ ෆොටෝස් වලත් තියෙනවා. ඉතින් මේක තමයි පොඩි කාලේ මම කතා කරලා තියෙන්නේ. ඔබ පෙර භවය නැත්නම් පුනර්භවය විශ්වාස කරනවද? මම කිව්ව නිසා මගේ පුංචි විශ්වාසයක් තියෙනවා පුනර්භවය. ඒ වගේම සහ මම බෞද්ධයෙක්. ඉතින් ඒ නිසා මම ඒක විශ්වාස කරනවා. ඊට පස්සේ දැන් ඔබ ක්‍රිකට් ගැන කතා කරොත් ඊට පස්සේ මම මූලික අධ්‍යාපන ලැබුවේ කොකරැල්ලේ මහාවිද්‍යාලේ. ඉතින් ශිෂ්‍යත්ව පාස් කරගන් ඉස්කෝලේ යාළුවොත් එක්ක ක්‍රිකට් සෙල්ලම් කරා. ගෙදර අයත් එක්ක පවුලේ අයත් එක්ක සෙල්ලම් කරා. ඊට පස්සේ මාම හරි මේකට උත්තර දෙන්න දැන් සමහර දැන් ලංකාවේ දැන් ඔබ ඔය කියන්නේ කොයි කාලෙද? ඔය අවුරුද්ද 97 97 කියන්නේ වර්ල්ඩ් කප් එකෙන් පස්සේනේ. ඒතොර සෑහෙන ක්‍රිකට් උන්මාදයක් ලංකාවේ තිබ්බා. ඒක හරි. එතකොට පිරිමි ළමයින්ට ක්‍රිකට් පිස්සුව. අපි වුණත් හරි ආසයිනේ ඉස්කෝලේ ගියත් ඉන්ටර්වල් එකේ ක්‍රිකට් ගහන්න බලන්නේ මොනවා හරි කරගෙන. ඉස්කෝලේ ඇරලා තිබ්බා. හැබැයි ගෑල් ළමෙක් සෙල්ලම් කරනවා කිව්වම ටිකක් ක්‍රිකට් ගහනවා කිව්වම අම්මලා තාත්තලා උනත් බලන්න පොඩි අමුතු විදිහනේ. වටේ පිටේ මිනිස්සුන්වත් බලන්න පොඩි අමුතු විදිහනේ. ඒ වගේ කාලෙක කොහොමද ඔබ මේ අභියෝගයට මුහුණ දුන්නේ? හැමෝම මං හිතන්නේ අප්පච්චිට යමඩ ලොකු ප්‍රෙෂර් එකක් දැම්ම මේ දුවව නිකන් ක්‍රිකට් ගහලා කොල්ලෙක් වගේ හදන්න එපා. මේ ක්‍රිකට් ගහන්න දෙන්න එපා. එහෙම කියලා. හැබැයි අර මම හරි ආස වුණා ක්‍රිකට් වලට. ඉතින් මාමත් දැක්ක මගේ එක්ස්ට්‍රා ටැලන්ට් එකක් ඇත්තටම තියෙනවා. ඒ කාලේ මගෙත් එක්ක පිරිමි ළමයෙකුයි මමයි සෙල්ලම් කරනවා ගත්තාම මගේ ලොකු වෙනසක් තිබුණා ස්කිල් එකේ. ඉතින් මාමා කිව්වා දුවට අනිවාර්යෙන් නැෂනල් සෙල්ලම් කරන්න පුළුවන් කියලා. ඉතින් මට ඉස්සෙල්ලාම මම පත්තරයක් ගෙනත් දුන්නා. ඒ පත්තරේ තිබුණා 1997 පළවෙනි වතාවට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයකට යනවා. ඒ ආටිකල් එක මට ගෙනත් දීලා පෙන්නුවා. ඉතින් මට ආසයි මට අවුරුදු 7යි. මට කියවන්නත් ලොකු තේරුමක් නැහැ. හැබැයි මාමා කිව්වා මේ ටීම් එක කියලා මට ආසයි තුන මෙතන සෙල්ලම් කරන්න. මම කවදා හරි ඔතන වාට සෙල්ලම් කරන්න පුළුවන් එකක් තියෙනවා. ඉතින් ඒ ඩ්‍රීම් එක තමයි මම දිගටම අඹාගෙන ආවේ. මං හිතනවා මං අද එතන ඉන්නවා කියලා. ඉස්සර මට පුංචි කාලේ ලෝක කුසලානේ 96 ටීම් එකේ ගොඩක් අයගේ ඒ දේවල් ඒ විදිහටම කරන්න පුළුවන්. සනත් අයියා බැට් කරන විදිය, කුමාර දමසේන අයියා බෝල් කරන විදිය, එතකොට කවුද මුර්ලේ බෝල් කරන විදිය, අපේ පුෂ්පේ බෝල් කරන විදිය ඒ ඔක්කොම මට කරන්න පුළුවන්. වාස් අයියා මං අත් දෙකෙම මට ඒක කරන්න පුළුවන්කම තිබුණා. ඉතින් අප්පච්චිගේ යාළුවෝ මේගොල්ලෝ හරි ආසයි මගෙත් එක්ක වාඩි වෙලා ඒ ටික බලාගෙන ඉන්න. මං ඒ ටික ඔක්කොම කරනවා. ඉතින් ඒ වගේ එතනින් තමයි මං හිතන්නේ ක්‍රිකට් වල මේ මගේ ආසාව වැඩි වුණේ. කියන්නේ අම්මා තාත්තා ෆුල් සපෝට් එක දුන්නා. ෆුල් සපෝට් එක දුන්නා. හැබැයි මං හිතන්නේ පවුලේ නම් කවුරුත්ම කැමති වුණේ නෑ මං ක්‍රිකට් සෙල්ලම් කරනවට. අර අම්මගේ අප්පච්චිගේ මාමගේ
ඒ හයියට හයියට තමයි මම ක්‍රිකට් සෙල්ලම් කරේ. එතකොට කොහොමද දැන් මේ කාන්තා පාසල් ක්‍රේඩිකාවක් හැට යොමු වෙන්නේ වයස කීයේද? මම වයස අවුරුදු 13 දී වගේ ඉඳන් කියන්නේ කුඩා කාලෙම ලෙදර් බෝල් ක්‍රිකට් ක්‍රීඩාව කරා මාමත් එක්ක. හાર્ඩ් බෝල් ගහන්න පටන් ගත්තා වයස අවුරුදු 13 දී වගේ. මගේ පාසලේ ලෙදර් බෝල් ටීම් හાર્ඩ් බෝල් ටීමක් තිබුණා. මං ඉබ්බක මධ්‍ය විද්‍යාලයට ආවට පස්සේ ඉතින් මම ඒ කියන්නේ ඉස්කෝලේට ආවෙත් ක්‍රිකට් ගහන්න බලාගෙනද? නෑ මම ශිෂ්‍යත්ව සමත් වුණා. ශිෂ්‍යත්ව සමත් වීමත් එක්ක මම බැලුවෙම කොහෙද ක්‍රිකට් තියෙන්නේ? කොහේ ඉස්කෝලේ තියෙන්නේ? වලුව පුෂ්පදාන ස්කූල්ස් වල ගොඩක් තියෙනවා. අප්පච්චිලා ආස වුණේ නෑ මම ගොඩක් ඈතට යවන්න. මම කුරුණෑගලනේ. ඊට පස්සේ අප්පච්චි කිව්වා ඉබ්බගම් සෙන්ටර් එකට යන්න. ඔයා හොඳට සෙල්ලම් කරනවා. අපි ඉමිසර ටීම් එකක් පටන් ගමු කියලා. හැබැයි ඉබ්බගම් සෙන්ටර් එකට ගිහුවම ටීම් එකක් තිබුණා. ඉතින් මම කණ්ඩායම ක්‍රීඩා කරා. මට වයස අවුරුදු 16ක් 17ක් එද්දී මට කණ්ඩායමේ උපනායකත්වයක් ලැබුණා. ඊට පස්සේ කණ්ඩායමේ නායකත්වය ලැබුණා. ඉතින් පාසල් තුල දක්වපු දක්ෂතාවත් එක්ක කොළඹට එන්න අවස්ථාවක් ලැබුණා. අන්තර් සමාජ තරඟාවලි ක්‍රීඩා කරන කොළඹ කෝල්ස් ක්‍රීඩා සමාජයට. පළවෙනි වසරේම ක්‍රීඩා කරද්දී මම ජාතික සංචිතයට තේරුණා. දැන් චමරි ඒ කාලේ කුරුණෑගල ඉඳලා කොළඹ එනකොට ගෑල්ලා මේ ක්‍රිකට් බෑග් එකක් අරගෙන බෑග් එකක් දෙකක් වෙන්නත් පුළුවන්නේ. කොහොමද මිනිස්සුන්ගේ ප්‍රතිචාර? ඒක නම් වචන වලින් කියන්න අමාරුයි. අප්පච්චිත් එක්ක ආව කාලේ සමහරලාට අර මිනිස්සු උපහාසයෙන් බලව අවස්ථා ගොඩක් තිබුණා. අප්පච්චිත් එක්ක සමහරලාට මුල් කාලේ අප්පච්චිත් එක්ක වාහනේ ආව අවස්ථාවලුත් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාට හැමදාම එන්න බෑනේ බස් එකේ එනවා. බස් එකේ එනකොට නම් ඇත්තටම මාර ඒක අමුතුම අත්දැකීම මිනිස්සු විහිළු කරනවා. මේ කොල්ලොන්න ක්‍රිකට් ගහන්න කෙල්ලෝ ගහන්න නැද්ද කියලා. ඒ දවස්වල මම කොණ්ඩෙත් කොට්ට කපලා මට හොයන්නත් බෑ මම පොඩිත් එක්කනේ ඉතින්. ඊට පස්සේ මේ ඉතින් ගොඩක් අය විහිළු තාලු කරා. හැබැයි ඉතින් මම ඒවට කිසිම දෙයකට සැලුන්නේ නැහැ. ඉස්කෝලේ යනකොටත් සුදු ගවුමෙන් බැට් එක කරේ දාන් යනකොට හිතන්න පුළුවන් නේ මොන වගේ මානසිකත්වයක්ද තියෙන කියලා මේ මම කියන්නේ අනික් අය හිතන පැතන විදිහ. ඉතින් ගොඩක් විහිළු කරා. සමහරවිට ටියුෂන් ක්ලාස් එකට ආපුවම ටියුෂන් ක්ලාස් එකේ ආත් විහිළු කරනවා. චමරි අද මැෂ් නැද්ද? මොකද එහෙම කියලා ඉතින් හැබැයි මේ හැමෝම මම කියන දේ තමයි හරි එන අපි සෙල්ලම් කරලා බලමු. ඕගොල්ලෝ පිරිමි ළමයි මොනවාට විහිළුවක් කරොත් ක්ලාස් එකේ මං කියන සෙල්ලම් කරලා බලමු. එහෙම මේ අභියෝග කළා සෙල්ලම් කරපු අවස්ථා තියෙනවද? තියෙනවා. සෙල්ලම් කළා තියෙනවා. දැනුත් ඔය යාළුවෝ විහිළු කරනවා. ඒ කාලේ තමයි අපිවත් පැරද්දුවා. ඒක තමයි අද නැෂනල් ටීම් එක සෙල්ලම් කරන්න කියලා. දැන් ඊට පස්සේ කොහමද බදන්නේ? එක තැනකදී ඔබේ තාත්තා හිමි වෙනවා ඔබට? ඔව් මං හිතන්නේ මගේ ජීවිතේ වටිනාම දේ මගේ අප්පච්චි නිසා තමයි අද මම මෙතන ඉන්නේ. ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ. මේ අහිමි වීමටත් සමහර අවස්ථාවලදී ඔබේ නෑදෑයෝ ඔබට චෝදනා කරනවානේ. ඔව් විශේෂයෙන් 2008 මම පුහුණුවීම් සඳහා කොළඹ අරගෙන එන්න බෑ අප්පච්චිට අසනීප තත්ත්වයක් තිබුණා. ඉතින් මාමත් එක්ක මම අප්පච්චි මාමා ඇවිල්ලා මාව වාහනයකට දැම්මා. ඒ කියන්නේ කොළඹට එන්න කණ්ඩායමත් එක්ක ඒ දවස්වල චමරි පොල්ගම්පලගේ වාහනයට දැම්ම මාව කොළඹ එක්ක එන්න. මං අප්පච්චිව දැක්ක එදා විතරයි. ඊට පස්සේ පාන්දර 3:00 මාව අප්පච්චි බස් ඒ වාහනයට දාලා අප්පච්චි ආපහු ගෙදර ගියා. මම කොළඹ පුහුණුවීම් සඳහා එනකොට ලායරු මම ළඟ ෆෝන් එකක් නැහැ. ඉස්කෝලේ යන ළමයෙක් නේ මම. ඉතින් මම ෆෝන් එක පාවිච්චි කරේ නැහැ. චමරි අක්කගේ ෆෝන් එකට තමයි අම්මා කෝල් කරලා කියලා තිබ්බේ අප්පච්චි ජීවිතෙන් සමුගත්තා කියන එක. ඉතින් මං ගෙදර එනකන් දන්නේ නැහැ මගේ අප්පච්චි නැති වෙලා කියලා. ගෙදර ළඟට යනකොට තමයි දැනගත්තේ මම මගේ අප්පච්චි නැති වෙලා කියලා. හැබැයි ඒ හැම දෙයක්ම මම ශක්තියක් කරගත්තා මගේ ජීවිතේට. මොකද අප්පච්චි දැනන් හිටියේ නැහැ. ඒ තව සතියක් අප්පච්චි ජීවත් වුණා නම් මම මගේ පළවෙනි ජාත්‍යන්තර තරඟේ ක්‍රීඩා කරනවා. හැබැයි අප්පච්චිට මම නැෂනල් ජර්සි එක අඳිනවා බලන්න බැරි වුණා. මට ඒ නැෂනල් ජර්සි අඳින්න තව අවුරුද්දක් බලාගෙන ඉන්න උන අප්පච්චිගේ වියෝවත් එක්ක. හේතුව පුහුණුවීම් සඳහා කොළඹ එන්න කෙනෙක් තිබුණේ නැහැ. ක්‍රමයක් තිබුණේ නැහැ. මම කොළඹ එන්න දන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න කිහිපයක් තිබුණා. අනික අම්මයි මම විතරයි හිටියේ. ඊට පස්සේ මම මොකද කරේ ඉස්කෝලේ ස්ටඩීස් ටික හරියට කරා. ට්‍රේනින් කරා කුරුණෑගල බොයිස්ලත් එක්ක. තනියෙන් පිරිමි ළමයි එක්ක. අnder 19 සමහරලාට ක්ලබ් ටීම් එකත් එක්ක ඒගොල්ලෝ කරන සෙෂන් එක මම කරා. ඒගොල්ලෝ කරන ෆීල්ඩින් සෙෂන් එක. සමහරලාට සර්ලාටත් හරි පුදුමයි මම ඔවුන් එක්ක සෙල්ලම් කරද්දී ඔවුන් එක්ක එක සමානව සෙල්ලම් කරද්දී පුදුම හිතුණා එයාලට. ඉතින් ඒ වගේ අමාරුවෙන් තමයි ආවේ. අද සතුටු වෙනවා මම මගේ අප්පච්චිගේ හීනේ, මගේ අම්මගේ හීනේ සහ මාමගේ හීනේ තමයි මම සැපෑ කරේ. මට ගෝල් එකක් තිබුණා. හැබැයි ඒක මට ඒ ගෝල් එක සෙට් කරේ අප්පච්චි, අම්මයි, මාමයි. තාත්තාද හිටියානන්නේ. ගොඩක් සතුටු වෙයි. මම හිතනවා ඔහුගේ ආශිර්වාදය නිතරම මගෙත් එක්ක තියෙනවා කියලා. ජීවිතේ මම හැම දෙයකදීම මගේ අප්පච්චිව මම මතක් කරනවා.
ඔබ ක්‍රිකට් ගහන්න ආපු කාලේ කුරුණෑගල ඉඳලා කොළඹ ආපු කාලේ සහ අද වෙනකොට අද වර්තමාන වනේට දැන් ශශිකලාව ලංකාවේ ක්‍රිකට් දන්න ක්‍රිකට් වල ආදරය කරන අය දන්නවා ඔබ අයිකොන් එකක් ලංකාවේ දැන් ඒ තත්ත්වයට එක්ක අද ක්‍රිකට් වලට එන තරුණියක් නැත්නම් පාසල් ක්‍රීඩිකාවක්ට එදා සහ අද තියෙන වෙනස කොයි වගේද ඔබ දකින්නේ? ඇත්තටම ගොඩක් හොඳ අර අපි ආව මාර්ගය ගොඩක් අමාරුයි මම ඇත්තටම ක්‍රිකට් වලට මට වඩා ශශිකලා සිරිවර්ධන මං හිතන්නේ ඊටත් වඩා අමාරුවෙන් ක්‍රිකට් වලට ආව ක්‍රීඩිකාවක්. කොළඹ වුණත් ඒ කියන්නේ ඒගොල්ලෝ ට්‍රේනින් වලට එනකොට කැම ටිකත් අරගෙන ආවේ. ඒ කියන්නේ දැන් අපිට හැම ෆැසිලිටි එකක්ම දෙනවනේ. ඉතින් ඒක ගොඩක් මට කලින් හිටපු ක්‍රීඩිකාව ගොඩක් අමාරුවෙන් ක්‍රිකට් වලට ආවේ. මට එනකොට ඊට වඩා ටිකක් පහසු වුණා. හැබැයි මගෙන් පස්සේ දැන් එන ක්‍රීඩිකාවන්ට හැම පහසුකමක්ම මේ විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලබා දීලා තියෙනවා. මම හිතන්නේ ඔවුන්ට කොන්ට්‍රැක්ට්ස් දීලා තියෙනවා. ස්පොන්සර්ස්ලා ඉන්නවා. ඒ වගේම ඔවුන් හොඳින් බලා ගන්නවා. දැන් ඩොක්ටර්ස්ලා කියන්නේ මෙඩිකල් ෆැසිලිටිස් හැම දෙයක්ම ඔවුන්ට ලබා දීලා තියෙනවා. මෙන්ස් ටීම් එකට ලබා දෙන සියලුම ෆැසිලිටිස් ලබා දීලා තියෙනවා. මූල්‍යමය වටිනාකම අරුණකොට අනික් සියලුම වරප්‍රසාද කාන්තා ක්‍රීඩිකාවකට තියෙනවා. ඉතින් ඒ නිසා අනාගතයේ ක්‍රීඩිකාවන්ට මම හිතන්නේ කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. දැන් නවක දක්ෂ ක්‍රීඩිකාව ගොඩක් ඇවිල්ලා ඉන්නවා. මම හිතනවා ඔවුන්ට හොඳ පහසුකම් යටතේ පුහුණුවීම් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඇයි මූල්‍ය වටිනාකම විතරක් අඩු වෙලා තියෙන්නේ ඔබ හිතන විදිහට? මං හිතනවා ඒකට බලපාලා තියෙන අනුග්‍රාහකයන් නැතිකම සහ තරඟ ජාත්‍යන්තර තරඟ රූපවාහිනී පෙන්වන්නේ නැති එක. එතකොට ස්පොන්සර්ස්ලා එනවා අඩුයි, views අඩු වුණාම එතන මාකටිං පැත්ත අඩුයි. ඒ හැමදේමත් එක්ක තමයි මං හිතන්නේ මූල්‍යම වටිනාකම අඩු වෙලා තියෙන්නේ. හැබැයි මං හිතනවා අන්තිම වසර මේ අවසාන වසර තුර ගත්තාම ගොඩක් ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. ක්‍රීඩිකාවගේ මූල්‍යම වටිනාකම ටිකින් ටික වැඩි වෙලා තියෙනවා දැන්. ලංකාවේ ක්‍රීඩිකාවකට සාපේක්ෂව එංගලන්තයේ ඕස්ට්‍රේලියාව ඉන්දියාවේ ක්‍රීඩිකාවකගේ මූල්‍යමය වටිනාකම වැඩි. අපේ පිරිමි ක්‍රීඩකෙක් තරම් වටිනාකමක් ඉන්දියානු කාන්තා ක්‍රීඩිකාවකට ලබා දීලා තියෙනවා මේ වෙද්දි. හැබැයි අනික් රටවල් අපි ගත්තාම පාකිස්තානය, බංග්ලාදේශය, ලංකාව, බටහිර ඉන්දිය, කොදෙව්, දකුණු අප්‍රිකාව පවා ඒ වට්ටමට ඇවිල්ලා නැහැ. නවසීලන්තයේ පවා. ඉතින් ටිකෙන් ටික ඕනේ තත්ත්වයට එනවා. මං හිතන්නේ අනාගතයේ වෙදි තව වසරක් දෙකක් ඇතුළත අපට අර පිරිමි ක්‍රීඩකයෙක්ට ලැබෙන මූල්‍යමය වටිනාකම ලැබෙයි කියන විශ්වාසය තියෙනවා. අනාගතයේ IPL එනවා, බිග් බෑෂ් දැන් සෙල්ලම් කරනවා. ඉතින් ඒවත් එක්ක ගොඩක් ලොකු දේවල් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ජර්සිය පළවෙනි දවසේ අතරගත් දවස මතකයිද? මතකයි. ඒ මොහොතේ මට මතක් වුණේ මගේ අප්පච්චි. මම ජර්සිය මට පළවෙනි ජර්සිය මට හම්බුනේ මම ලංකාවේ යන්න කලින් ජර්සිස් ටික අපිට දෙන්නේ. මම ඒ වෙලාවේ තාජ් සමුද්‍ර හෝටල් එකේ හිටියේ. අපිව කැම්ප් කළා. මට ජර්සිය මගේ මැනේජර් ගෙනත් දුන්නාම මම ජර්සිය බලලා මගේ ජර්සිය අරගෙන තියාගෙන මම ඇඬුවා. මට මතක් වුණේ මගේ අප්පච්චි අම්මා සහ මම කොච්චර කැපකිරීම කරාද මේ ජර්සිය මගේ ඇඟට දාගන්න. ඒ කැප් එක දාන්න මම වාසනාවන්ත වුණා. මම මගේ රට නියෝජනය කරනවා කියන හැඟීම මට ඒ වෙලාවේ ආවා. ගොඩක් මම හිතන්නේ ඒක වචන වලින් කියන්න බැරි තරම් ලොකු හැඟීමක්. ඒ වගේම හැඟීමක් ඇතිනේ ඔබ ලකුණු 178ක් ගහපු වෙලාවේ. ඔව් මං හිතන්නේ මට කණ්ඩායමේ කඩලු කීපයක් ඉක්මනින් දැවී ගියා. මම අර්ධ ශතකය ලබා ගත්තා. ඒ වගේම මම ගොඩක් හිමින් අර්ධ ශතකය ලබා ගත්තේ. ශතකයට ආවෙත් මම ගොඩක් හිමින්. මට මතක නැහැ ලකුණු 100 ඉඳන් 170ට. ඒ ලකුණු 70ට ලබා ගත්ත එක මටවත් මතක නැහැ. මම ගහපු පාවල මටවත් හිතා ගන්න බෑ මම මේ පාවල කොහොමද ගෑවේ කියලා. මට බෝල් එක පේන්න ගත්තා ෆුට්බෝල් එකක් වගේ. ඉතින් මම දන්නේ මට ඒ ජවය කොහොමද ආවේ කියලා ඒ 170ට ගාදී අන්තිම ලකුණු 70ට මං හිතන්නේ ඒ ලකුණු 170ට මගේ ක්‍රිකට් ජීවිතේ ගොඩක් වෙනස් කරා. ලංකාවේ කාන්තා ක්‍රිකට් වෙනස් කරා. ඒ ඉනිම ගොඩක් අය ඒක නැරඹුවා. ඒක ලෝකෝසලාන තරගයක් විශේෂත්වය තමයි ඒක එවකට ලෝකශූර කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායම කියන්නේ. ඔවුන්ට එරෙහිව මම 170ට ලබා ගත්තේ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ අපේ ක්‍රීඩිකාවක් එවැනි ප්‍රහාරයක් ඔවුන්ට එල්ල කරයි කියලා. ඔවුන්ට ස්ට්‍රැටජි ප්ලෑනින් එකක්වත් තිබුණේ නැහැ මොකද්ද කරන්න කියලා. හිතා ගන්න බෑ. හිතා ගන්න බැරි වුණා. ඔවුන් මං හිතන්නේ අසරණ වුණා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඔවුන්ගේ මම දැකලා නැහැ කවදාවත් ඔවුන් 5-6 දිනක් ඇවිල්ලා අපිට ප්ලෑන් එකක් හදනවා මන්ද. ඔවුන්ට මුකුත් කරගන්න ස්පින් එක ගේනවද, පේස් එක ගේනවද, ලෙෆ්ට් ආම් ෆාස්ට් බෝලර් කෙනෙක් ගේනවද, ස්පිනර් ලෙෆ්ට් ආම් ස්පිනර් කෙනෙක් ගේනවද? මුකුත් ඔවුන්ට ප්ලෑන් එක මොකද්ද මට දාන ෆීල්ඩ් එක කියන එකවත් හිතා ගන්න බැරි වුණා. අර ලකුණු 100 ඉඳලා 70ට ගහන 170ට එද්දී. ඉතින් මම දැක්කා මගේ ක්‍රීඩාගාරයේ ක්‍රීඩිකාව කොච්චර විනෝද වුණාද මගේ ඉනිම. ඒ වගේම
සුළු ශ්‍රී ලාංකීය පිරිසක් තමයි තරඟේ නැරඹුවේ. ඔවුන් ගොඩක් විනෝද වුණා කියන එක මම දැක්කා. පස්සේ තරඟය මම ආපහු රිවයින්ඩ් කරලා බලද්දී මගේ හොටෙල් එකට ඇවිල්ලා. කොයි වගේ ටර්නින් පොයින්ට් එකද ජීවිතේ 178? ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරා. සම්පූර්ණයෙන් මම හිතන්නේ මගේ ක්‍රිකට් ගියපු මාර්ගය ක්‍රිකට් වල මගේ හැරවුම් ලක්ෂ්‍ය කියලා කියන්න පුළුවන්. ලකුණු 170ට ඒක ක්‍රීඩිකාවක් හැටියට කියන්නේ අපි කවුරු හරි කියන එක මූල්‍යමය පැත්තෙන් වෙනස් වුණා වගේම මගේ පර්ෆෝමන්ස් පැත්තෙන් මම ලබා ගන්න අත්දැකීම් පැත්තෙන් ගොඩක් වෙනස් වුණා. ඒක ඒ ස්කෝර් එකත් මේ කියන්නේ ස්කෝර් එක ස්කෝර් කරාට පස්සේ මට ගොඩක් ලීග්ස් හම්බුණා. ගොඩක් අත්දැකීම් ප්‍රමාණයක් හම්බුණා මට. ලෝකයේ ඉන්න විශිෂ්ට ක්‍රීඩිකාවන් සමග ක්‍රීඩා කරන්න ඔවුන් සමග අදහස් උහුමාරු කරගන්න කියන්නේ එක තැනකට කොටු වෙලා හිටු මාව වෙනම තැනකට වෙන තැන්වලට යන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. අර ඒක මුදලටම මං හිතන්නේ ලඝු කියන්නේ මුදල් ගැන හිතනවට වඩා අනික් දේවල් ගොඩක්ම ඉගෙන ගත්තා. ජීවිතේ කවදා හරි හිතලා තියෙනවද අපරාධ ගෑන් ළමෙක් වෙන්න නැතුව පිරිමි ළමෙක් කියලා ඉපදුනා නම් හොඳයි කියලා? හිතිලා තියෙනවා. හිතලා තියෙනවා? හිතිලා තියෙනවා. ඒකට හේතුව ලහිරු අපි කොච්චර කතා කරත් අපි ඕනම රස්සාවකට ක්‍රිකට් ක්‍රීඩාව පැත්තකින් තියනු ඕනම රස්සාවකට රැකියාවකට ගියපුවාම මොනවා වුණත් අපි කොච්චර ඩිග්‍රීස් ගත්තත් අපි කොච්චර ක්වොලිෆිකේෂන්ස් පෙන්නුවත් කාන්තාවගේ වොයිස් එකට වචනයට දෙන බර ප්‍රමාණය අඩුයි. ඩිරෙක්ටර් බෝඩ් එකක වාඩි වුණාම එක ගෑනු ළමයෙක් නම් ඉන්නේ. ඒ ඩිරෙක්ටර් බෝඩ් එක හොඳට දෙන හොඳම ප්‍රොපෝසල් එක දෙන්නේ ඒ ගෑනු ළමයා වෙන්න පුළුවන්. හැබැයි ඒ ගෑනු ළමයාගේ ප්‍රොපෝසල් එකට වඩා අතන ඉන්න පිරිමි කට්ටියගේ ප්‍රොපෝසල් ටික බලලා අන්තිමට තමයි පොඩි අවස්ථාවක් දෙන්නේ මේකට. සමහරවිට ඒ ගෑනු ළමයාට තියෙන ප්‍රොපෝසල් එක හොඳම ප්‍රොපෝසල් එක වෙන්න පුළුවන්. ඒ කම්පැනි එක උඩ තැනකට ගේන්න. ඉතින් අර ඒ පොඩි වේට් එකක් දෙන්නේ නැහැ ගෑනු ළමයෙක්ගේ වචනෙට. ඉතින් අන්න ඔය වගේ දේවල් නිසා මට හිතිලා තියෙනවා පිරිමි ළමයෙක් වුණා නම් හොඳයි කියලා. පිරිමි ළමෙක් වුණා නම් පිරිමි ළමෙක් වෙලා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන්න හම්බුණා නම් ඔබ අද දක්වන දක්ෂතා එතන දක්වන්න හම්බුණා නම් අද කොහොම වෙයිද? දෙපැත්තක් තියෙනවා. සමහරවිට හොඳ පැත්තක් වෙන්න පුළුවන්, නරක දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි දැන් මම සතුටු වෙනවා මම කාන්තා කණ්ඩායම ක්‍රීඩා කළා දක්ෂතා දක්වන එක. දැන් පිරිමි කණ්ඩායම ක්‍රීඩා කරනවට වඩා මම කාන්තා කණ්ඩායම ක්‍රීඩා කරපුවම මම ටිකක් හයිලයිට් වෙනවා. ඉතින් අතන ගොඩක් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්න එතන හයිලයිට් වෙනවා හරි අඩුයිනේ. දැන් මෙතන ලොකුවට හයිලයිට් වෙනවා. ඉතින් මම අතන ගොඩක් සතුටුයි. අද කණ්ඩායම නියෝජනය කළා ජාත්‍යන්තරයට ගිහිල්ලා මගේ රට නියෝජනය කරන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටු වෙනවා. දැන් ඔබ අර කලින් කියපුව මේ බෙදාවෙන් කිරීම නැත්තම් මේ කාන්තාවක්වම ලබා දෙන සාපේක්ෂව ලබා දෙන අඩු වැඩිකම් ලංකාව විතරද ඔබ දකින්නේ නැත්නම් ඔබට තියෙන අත්දැකීමක පිටරටත් ඔබ දකින්නවද ජාත්‍යන්තරයේත්? නෑ. ජාත්‍යන්තරේ මං හිතනවා මේ දකුණු ආසියාවේ පොඩ්ඩක් අපේ හැම ප්‍රශ්නයක්ද කියලා. දැන් මම ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ක්‍රීඩා කරද්දී එතන සමහරවිට හෙඩ් කෝච් ගෑනු ළමයි. ඇසිස්ටන්ට් කෝච් පිරිමි කෙනෙක්. හැබැයි අර හෙඩ් කෝච් කියන දේ අහලා ඇසිස්ටන්ට් කෝච් වැඩ කරනවා. ස්ටාෆ් එක සමහරවිට ෆීමේල් මේල් මික්ස් එකක්. ඉතින් ඒ රටවලට ගියපුවම මෙහෙම දෙයක් නැහැ. ඉතින් මම ගොඩ කාලයක් මාස 2ක් මාස 3ක් අනිවාර්යෙන් අවුරුද්දට ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරනවා. ඒ වගේම එංගලන්තේ ගිහිල්ලා මම මාස 2ක් ක්‍රීඩා කරනවා. ඒත් ඒකමයි. ඉතින් අනික දැන් මම ක්‍රීඩිකාවක් හැටියට කියලා මගේ අදහසක් කිව්වම පොඩි වේට් එකක් තියෙනවා හැම වෙලාවෙම මම ඒ කියන දේ. අඩුතරමේ ඇහුම්කන් දීමක් තියෙනවා. මම කියන්නේ ලංකාවේ එක නැහැ කියලා. හැබැයි අඩුයි. අනික් රටවල් වලට සාපේක්ෂව අඩුයි. ඒක එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අර මම මුලින් කිව්වා වගේ සමහරවිට මගේ අදහස හරි වෙන ගෑනු ළමයිගේ අදහස හොඳ අදහසක් වෙන්න පුළුවන්. ඉතින් ඒකට ඇහුම්කන් දීලා ඒක හරිද නැද්ද කියලා පොඩක් try එකක් දෙන එක. මොකද ඒක කරනවා කියලා පොඩි try එකක් දෙන්නොත් අර ගෑනු ළමයාට හරි මට හරි පොඩි සතුටක් තියෙයි. නැවත වතාවක් අය අදහසක් ප්‍රකාශ කරයි. හැබැයි නෑ ඒක වැඩක් නෑ කියලා එතරම් මෙව කරොත් අය නව අදහසක් එන්නෙත් නෑ. එයාට අදහසක් ආවත් එයා එළියට දැන්නෙත් නෑ. මොකද එයා දන්නා කොච්චර කිව්වොත් වැඩක් නෑ කියලා. හැබැයි මේ එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් වලින් මම ඉගෙන ගත්තේ ඊට වඩා ගොඩක් වෙනස්. ලොකු වේට් එකක් දෙනවා ඒකේ ප්ලේයර්ස්ලට, ෆීමේල් ප්ලේයර්ස්ලට, එක්ස් ප්ලේයර්ස්ලට ලොකු වේට් එකක් දෙනවා. ඒගොල්ලෝගේ වොයිස් එක ලොකු අවුම්කම් දීමක් තියෙනවා. කියන්නේ ජෙන්ඩර් එක අදාළ නැහැ. අදාළ නැහැ. දැන් කොහොමද ඔබ ලංකාවේ කවුද ඔබ කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා? සනත් ජයසූරිය.
ඔබේ 20 වෙනි උපන්දිනයේ දවසේ බොහොම අපූර්ව තෑග්ගක් හම්බ වෙනවනේ. ඔව්. ඔහුත් එක්ක එකම නෙට් එකේ ක්‍රීඩා කරන්න හම්බුණා. ඉතින් ඔහු නෙට් එකේ බැට් කර ඉද්දී මම බැට් කරලා ඉවරලා මම ඔහු නෙට් එකේ බැට් කරනවා බලන් හිටියා. ඊට පස්සේ මගේ එවකට ජාතික කණ්ඩායම පුහුණු කරු කිව්වා සනත් අයියට කතා කරලා මම ගොඩක් ආසයි සනත් අයියට කියලා. ඊට පස්සේ එයාත් බලන් ඉඳලා ඉතින් මම බැට් කරනවා. ඊට පස්සේ මගේ හෙඩ් කෝච් කිව්වා මෙයාගේ අද බර්ත්ඩේ එක සනත් කියලා. ඊට පස්සේ කෝ අපිට කේක්වත් හම්බුන්නේ නැහැ කියලා සනත් අයියා කිව්වා. ඊට පස්සේ මම කේක්ස් ගෙනත් තිබ්බා ටීම් එකට. එකෙන් මම එයාට ගිහින් දුන්නා. ඊට පස්සේ සනත් අයියා මට ඒ වෙලාවේ බැට් එකයි ග්ලව් එකයි පැඩ් එකයි දුන්නා. මම හිතන්නේ ඒක විශේෂ දෙයක්. මගේ ජීවිතේ මට ලැබිච්ච මම හිතන්නේ මට ලැබිච්ච වටිනාම දේ ඒ වගේ ක්‍රීඩකයෙක්ගෙන් ඒ වගේ ගිෆ්ට් එකක් මට ලැබිච්ච එක. මම ළඟ තාම ඒ ගිෆ්ට් තුන තියෙනවා. පහු කාලේ ඔහු ස්ටේඩියම් කමිටුවේ සභාපති වුණාට පස්සේ මට ගොඩක් කතා කරා. මම සෙල්ලම් කරන දේවල් වලට මට ගොඩක් උදව් කරා. මගේ අදාගන්න තියෙන දේවල් ගොඩක් මට කියලා දුන්නා. ඉතින් දැන් උනත් මම හිතන්නේ මම දැක්කොත් කොහෙදී මම කොතනදී හරි ඔහුව දැක්කොත් මම අනිවාර්යෙන්ම ඔහු ළඟට ගිහින් කතා කරනවා. ඔහු මට හැමදාම ක්‍රිකට් වීරයා. සදාකාලික මගේ ක්‍රිකට් වීරයා සනත් අයියා. හරි. දැන් චමරේ දැන් අපි ලංකාවේ ක්‍රීඩාව තුළින් කාලයකට කලින් ලංකාවේ ලෝක මට්ටමේ ක්‍රීඩිකාවක් බවට පත් වෙච්ච කෙනෙක් තමයි සුසන්තිකා ජයසිංහ. ඊට කලින් දමයන්ති දර්ශා එහෙම ශ්‍රේයානි කොළවංශ හිටියා. ඊට පස්සේ හැබැයි සුසන්තිකා තමයි ඒක හිණිපෙත්තරම යන්නේ. දැන් වර්තමාන වන විට ඔබ තමයි ලංකාවේ එහෙම අයිකොන් එකක් වෙන්නේ. ක්‍රීඩිකාවක් හැටියට. හැබැයි ඇයි මෙහෙම අතිශය සීමිත ප්‍රමාණයක් මේ කාන්තාවන්ගේ පාර්ශවයෙන් ගත්තාම මෙහෙම අයිකොන් වෙන්නේ? ඔබ අර කලින් කියපු ජෙන්ඩර් ඉෂුව එකද නැත්නම් එහෙම කෙනෙක්ට ඒ පිළිගැනීම දෙන්න අනිත් ඉන්න මේ පුරුෂ සමාජය කැමති නැද්ද? ඒක එක ප්‍රශ්නයක්. සමහර වෙලාවට අනික් ප්‍රශ්නේ තමයි මේම ගැටලු ආවම ගෑනු ළමෙක් අපි හැමෝම දන්නා ගෑනු ළමයි ගොඩක් හරිම සිව්මැලි කට්ටිය. ඉතින් ප්‍රශ්න ආවම ඒගොල්ලෝ එක තැනකදී අතාරිනවා. ඒක දරා ගන්න බැරි කමද? දරා ගන්න අමාරුයි. හැබැයි ඒ දරාගෙන ඕනම එකක් කාගෙන ආපු ටික අර ඒ ලයින් එක ඕවර්ටේක් කරනවා. ඒ ආපු ඕවර්ටේක් කරලා එන්නේ හරිම සීමිත පිරිසයි. අපිට අතේ ඇඟිලි ගානින් කියන්න පුළුවන් මෙන්න මේගොල්ලෝ කියලා. එතන තමයි අපි හැමෝම අපේ වීරයෙක් සුසන්තිකා අක්කා, දමයන්ති අක්කා, ඊළඟට මගේ ඉස්කෝලේ ශ්‍රේයානි කොළවංශ. ඉතින් ඒ වගේ කට්ටිය උඩට ආව ස්පෝර්ට්ස් වලින් නේ. ඒගොල්ලෝ ඒ හැම දෙයක්ම දරාගෙන උඩට ආව කට්ටිය. ඉතින් අර ජෙන්ඩර් ඉෂුව එක වගේම මානසිකත්වය කොච්චර ස්ට්‍රෝංග්ද එතනින් උඩට එන්න. අන්න ඒ කාරණා නිසා තමයි මං හිතන්නේ අර සීමිත පිරිසක් උඩට එන්නේ. ක්‍රීඩාවේ හෝ මොනෑම ශේෂ්ත්‍රයක හෝ උඩට එන්නේ. මොකද අර එළියෙන් එන ප්‍රෙෂර් එකත් එක්ක ඒක හැන්ඩල් කරගන්න පුළුවන් නම් ලයිරු අපිට උඩට යන්න පුළුවන්. හැබැයි එක තැනකදී ලොකු ප්‍රෙෂර් එකක් එද්දී කඩාගෙන වැටුණාට පස්සේ අපි හිතුවොත් නෑ මම මේක අතාරිනවා කියලා අපිට උඩට යන්න බෑ. මගේ පර්සනල් මම කරන දේ තමයි මට ප්‍රෙෂර් එක මට අනිවාර්යයෙන්ම ලැබෙනවනේ. මම ෆේල් වුණොත් මම ආයෙ උත්සාහ කරනවා. ආයෙ ෆේල් වුණොත් ආයෙ උත්සාහ කරනවා. මට ඇචීව් කරන්න ඕන තැනට යනකම් මම අතාරින්නේ නැහැ. කවුරු මොනවා කිව්වත් මම මගේ ඒ ඉලක්කය ජයග්‍රහණය කළාම තමයි මම මගේ ඒක ඉවර කරන්නේ. ඉතින් ඒක තමයි මම හිතන විදිය. ඉතින් මම හිතනවා එහෙම හිතන්න පුළුවන් නම් අපි හැමෝටම විශේෂයෙන් කාන්තාවන් හැටියට අපිට ගොඩක් දුර ගමනක් තමන් ඉන්න ශ්‍රේෂ්ඨයෙන් යන්න පුළුවන්. දැන් ලංකාව වගේ සමාජයක අපි බොහෝ වෙලාවට මේ කාන්තාවන් සම්බන්ධයෙන් සෙක්ෂුවල් හැරස්මන්ට් කියන දේ කතා බහ වෙනවනේ. ක්‍රීඩාව විතරක් නෙමෙයි අනිත් වෘත්තීන් වලත්. දැන් සමාජයේ පොදුවේ ගත්තම බොහෝ දේවල් කතා වෙන මාතෘකාවක්. දැන් අපි දැක්කන සුසන්තිකා ජයසිංහ සම්බන්ධනොත් කාලයකට කලින් එවැනි දෙයක් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය තුල පවා කතා බහට ලක් වුණානේ. කොහොමද ඔබට එවැනි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදු වුණාද? ඇත්තටම ලහිරු මට ඒ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙලා නැහැ කවමදාකවත්. ඒ පැත්තෙන් මොකද මට හරිම පුදුමයි සුසන්තිකා අක්කා වගේ ක්‍රීඩිකාවකටත් ඒ වගේ දෙයක්කට මුහුණ දෙන්න සිද්ධ වීම ගැන. ඉතින් විශේෂයෙන් ඔය වගේ ප්‍රශ්න මම අහලා තියෙනවා. එහෙම දේවල් අවංකවම මට ඒ වගේ දෙයක් මට මුහුණ දෙන්න අත්දැකීම් නැහැ. නමුත් මම අහලා තියෙනවා යම් ක්‍රීඩිකාවන්ට එහෙම දේවල් වෙනවා කියලා. ඕකේ ගොඩක් වෙලාවට බලපාන්නේ ලහිරු අපි දක්ෂතාවය ගත්තාම 150ක් දක්ෂතාවය තිබිලා අපිට උඩට එන්න අමාරුයිනේ. 100%ක්ම දක්ෂතාවය තියෙනවා. එතකොට කාගේ හරි පොඩි සපෝට් එකක් ඕන වෙනවා. අන්න ඔතනදී තමයි එක එක්කෙනා ක්‍රීඩිකාවන්ට ඔය වගේ දේවල් වලට යෝජනා හරි ඒ වගේ දේවල් වලට පොළඹවන්නේ. හැබැයි තමන්ව විශ්වාස කරනවා නම් තමන්ගේ දක්ෂතාවය විශ්වාස කරනවා නම් තමන් නිතර මේකට කැපවීමක් කරනවා නම් ඒ තමන්ට තනියෙන් මේ ගමන යන්න පුළුවන්. ඉතින් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි තමන් දැනගන්න ඕන තමන් කරන කාර්යය කුමක්ද? තමන්ගේ ටාගට් එක මොකක්ද? ඒ වගේ දෙයක් ආපුවම
අර තේරෙනවනේ අර ගෑල්ලමකට තියෙනවනේ 64. ඉතින් ඕකෙන් එකක් දාලා කන්ට්‍රෝල් කරගෙන මේ ගමන යන්න පුළුවන් වෙන්න ඕනේ. කියන තමන් බැලන්ස් වෙන්න ඕනේ හැම වෙලාවෙම හැම තැනකදීම. බැලන්ස් වෙන්න කියන්නේ නරක දෙයක් කරන්න කියන එක නෙමෙයි. හැබැයි ඒ අර එන ආපදා කියන්නේ මොකක් හරි දෙයක් වැරදි දෙයකට කතා කරනවා නම් ඒක ඉග්නෝර් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක සමහරවිට හොඳින් වෙන්න පුළුවන් සමහරවිට පොඩක් ඇග්‍රෙසිව් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ඒ තැනට අවස්ථාවට උචිත අන්දමින් හැසිරීම තුළ තමන් හිතන මේ දේවල් අපිට අඩු කරගන්න පුළුවන්. හරි ඔබ ලංකාවේ වර කලින් කිව්වා වගේ ලංකාවේ කාන්තා ක්‍රිකට් වල අයිකොන් එකක් හැට. දැන් කාන්තා ක්‍රිකට් වලට තරුණ නැත්නම් පාසලන පුංචි දැරියන් යොමු කරනකොට දෙමව්පියන් සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණා ඔබ මොනවද හිතන්නේ? ඇත්තටම ක්‍රීඩිකාවක් ජාතික තලයට ගේනකොට දැන් ගොඩක් වෙලාවට ක්‍රීඩකයෝ හරි ක්‍රීඩිකාවර ගෙනකොට දෙමව්පියෝ හිතනවා මේක තමයි මේ කියන්නේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්නම තමයි ගේන්නේ. මොකද එතනට ආවට පස්සේ ලැබෙන වරප්‍රසාදයේ දේවල් හැබැයි මුලින්ම දෙමව්පියන්ට තීරණය කරනවා තමන්ගේ ක්‍රීඩිකා දුවට දක්ෂතාවයක් තියෙනවද? තියෙනවා නම් අපි ඒක හඳුනා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒකට අපි මොනවද කරන්න ඕන? හරි පුහුණු කරුවෙක් ළඟට යවන්න ඕන. ඒ වගේම ක්‍රීඩක ඒ දුවට කියන්න ඕන පර්ෆෝමන්ස් වලින් උඩට එන්න කියලා. එහෙම නැතුව නැත්තම් කාගෙන් හරි උදව්වෙන් හරි නැත්තම් දෙමව්පියෝ සල්ලි වේදම් කරලා හරි නැත්තම් වෙන ක්‍රමයකට හරි උඩට එන එකේ තේරුමක් නැහැ. එහෙම આવොත් ඒ ගමන යන්න බෑ. දක්ෂතාවයත් එක්ක තමයි උඩට එන්න ඕන. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැත්තෙන් ලොකු වැඩපිළිවෙලක් තියෙනවා කාන්තා ක්‍රීඩිකාවන්ට. ඉතින් බය වෙන්න නම් කිසිම කාරණාවක් නැහැ. ගොඩක් සේෆ් තැනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ. ඕන ඉතින් හොඳින් බලා ගන්න මම හිතන්නේ මේ වෙද්දී අප්සාරි නම සඳහන් අප්සාරි තිලකරත්න මහත්මිය තමයි පාසල් ක්‍රිකට් වල හෙඩ් හැටියට කටයුතු කරන්නේ. ඉතින් ලොකු මේවරක් කරනවා දක්ෂ ක්‍රීඩිකාවන් උඩට ගේන්න. ලොකු සේෆ්ටි එකක් තියෙන බය වෙන්න නම් කිසිම කාරණාවක් නැහැ. තමන්ගේ දියණියට හැකියාවක් තියෙනවා නම් ඕන් අනිවාර්යෙන් කාන්තා ක්‍රිකට් වල යොමු කරන්න කියන ඉල්ලීමත් මම මේ අවස්ථාවේ කරනවා. සාමාන්‍යයෙන් ඔබ ටිකක් මේ හුදකලාවේ ඉන්න කැමති ක්‍රීඩිකාවක්ද නැත්නම් චරිතයක්ද? ඔව් ටිකක් මම හුදකලාව ඉන්න කැමති ක්‍රීඩිකාව. මම ගොඩක් වෙලාවට මීඩියා එකටත් එනවා හරි අඩුයි. කණ්ඩායමත් එක්ක හිටියත් මම පොඩ්ඩක් හුදකලාව ඉන්න හදන ක්‍රීඩිකාවක්. ඉතින් ලීග්ස් වලට ගිහපුවමත් එහෙම තමයි ඉන්නේ. හැබැයි මට ලීග්ස් වලට ගිහපුවම එහෙම ක්‍රීඩිකාව එහෙම ඉන්න දෙන්නේ නැහැ. මගෙත් එක්ක කොහොම හරි මාවත් ඒගොල්ලන්ගේ එකට කොහොම හරි ඇදලා අරගෙන ඒගොල්ලොත් එක්ක තියාගන්නවා. ඉතින් මම ගොඩක් හරි මගේ ගේම් එකයි මගේ ක්‍රිකට් එක තමයි මම ફોකස් කරන්නේ. දැන් නායකත්වයේ ලැබීමත් එක්ක මම ක්‍රීඩිකාවත් එක්ක එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන් පුහුණු කරු කියන අනික ඇතක පොඩ්ඩක් මූව් වෙලා ඉන්න ඕනි ඒක කරන්න ඕනි. ඉතින් මම ඒක කරනවා. හැබැයි මම අර too much හැමදේම නෑ. හැම එකම අතේ දුරින් ලිමිට් එකක් ඇතුව තමයි මගේ වැඩ කරන්නේ. ඇඟට ගුණයිද අතේ දුරින් ඉන්න එක? ඔව් එතකොට හැමදේම කන්ට්‍රෝල් මං හිතනවා. ඒ කියන්නේ ඕනොට වැඩේ ගිහම අපිට කන්ට්‍රෝල් කරගන්න බෑ. මොකද මම as a captain මම ගොඩක් වෙලාවට junior player කෙනෙක් එක්ක distance එක තියාගෙන ඉන්න ඕනි. මොකද මට අවශ්‍ය දේ උන්ගෙන් ගන්න බෑ නැත්තම්. ඒ වගේම අර ඒ අවස්ථාවට අනුව තමයි සතුටින් hina වෙලා කරඩක් දාගෙන ඉන්න වෙලාවල් තියෙනවා. පොඩ්ඩක් ටිකක් distance එක තියන් වැඩ කරන වෙලාවල් තියෙනවා. මොකද නැත්තම් අමාරුයි මේක කන්ට්‍රෝල් කරන්න. ඔබේ සමේ පාට ඔබට ප්‍රශ්නයක් වුණාද අභිමානයක් වුණාද? අභිමානයක් වුණා. ඇත්තටම අභිමානයක් වුණා. ඔවුන් ගොඩක් ආදරය කරා මගේ හැම පාටට මගේ කල්චර් එකට සහ මම ඉන්න විදියට. ඉතින් ඔවුන් මට ගොඩක් ආදරේ. මොකද ඔවුන් අතරේ මම කැපිලා පේනවා. ක්‍රීඩිකාව 15 දෙනෙක් ඉද්දී මම විතරක් නම් ගොඩක් කලර එංගලන්ත ලීග් එකේ ඉංග්‍රීසි ලීග් එකේ මම විතරක් කළු පාටට හිටපුවාම කැපිලා පේනවා. ඉතින් ඔවුන් ඒකට හරි ආසයි. ඔවුන් අපේ පාටට කැමතියි. මං හිතන්නේ එහෙම පාට අකමැත්තක් තියෙනවා කියලා. හරි මට එහෙනම් මේකට උත්තරයක් දෙන්න. දැන් අපි ලංකාවේ දකින මේ දවස්වල ලොකු ට්‍රෙන්ඩ් එකක්නේ. ගෑනු ළමයි කාන්තාවන් සුදු වෙන්න පුදුම උත්සාහයක් දරනවානේ. දැන් ලංකාව වගේ රටක් ගත්තොත් සාමාන්‍ය මේ තලෙලලු සමක්නේ තියෙන්නේ. දුමුරු වර්ණයනේ ඔබට තියෙන්නේ මට තියෙන්නේ. බයි ගෑනු ළමයිගේ පැත්තෙන් ගත්තාම බොහෝ දෙනෙක් හිතනවා සුදු වෙන එක තමයි කාන්තා පෞරුෂය. මං හිතන්නේ ඒ පුද්ගලයාට වෙනස්. ඔවුන් හිතන පතන විදිය. මම නම් හිතන්නේ හැම පාටෙන් පෞරුෂය මනින්න බෑ. අඳින පළඳින විදිනුත් බෑ. ඇතුළාන්ත ඉන්න කෙනා කොහොමද තමන් සමාජයට ආපුවම තමන් මොකද්ද සමාජය වෙනුවෙන් කරන්නේ? සමාජය ඉදිරියට ගිහිල්ලා කොහොමද තමන් හැසිරෙන්නේ? ඒකෙන් තමයි මම හිතන්නේ පුද්ගලික පෞරුෂත්වය බලපාන්නේ. කොච්චර හැම පාට සුදු වුණත් කොච්චර ලස්සන වුණත් ඒකෙන් මම හිතන්නේ ලස්සන බලපාන. හැබැයි අපි පිළිවෙලට ඇඳලා පිරිසිදු සමාජයට යනවා නම් ඒක තමයි. මම හිතන්නේ ඉතින් දැන් ගොඩක් අය මන් දන්නවා ගොඩක් දේවල් කරනවා හැම පාට වෙනස් කරන්න. හැබැයි ඒ කවුරුත් දන්නේ නැහැ මේ එකම දේ අපේ අර
මේ පාටත් ලස්සනයි. ඕන් හිතන්නේ සුදු පාට තමයි ලස්සනයි කියලා. ඒක මම හිතන්නේ අර එක එකන හිතන පදින්නේ දැන් කර්ල් කොණ්ඩේ තිබුණු කෙනා හිතනවා කොණ්ඩේ පොඩක් ස්ට්‍රේට් වගේ තිබුණා නම් හොඳයි කියලා. ස්ට්‍රේට් එක්කෙනා හිතනවා කොණ්ඩේ කර්ල් වුණා නම් හොඳයි. ඒක එහෙම තමයි සමහර මහත් එක්කෙනෙක් හිතනවා කෙට්ටු වුණා නම් හොඳයි කියලා. කෙට්ටු එක්කෙනෙක් හිතනවා මහත් වුණා නම් හොඳයි කියලා. ඒ වගේ තමයි. සමහර කෙනෙක් හිතනවා මං සුදු වුණා නම් මීට වඩා ලස්සනයි. හැබැයි Tamanට ලැබිලා තියෙනවනේ තමන්ගේ මව්පියන්ගෙන් චාන වලින් ලැබිලා තියෙන පාටක් තියෙනවනේ. ඒ පාට තමයි ලස්සන පාට. අපි හිතන්නේ නැහැ තමන් කොච්චර ලස්සනද කියලා. සමහරවිට මම දකිනවා ඔය පාට වෙනස් කරගෙන ඉන්න කට්ටිය පරණ තත්ත්වයේ අලුත් තත්ත්වය ගත්තාම අර පරණ තත්ත්වය ගොඩක් ලස්සනයි. හැබැයි ඔවුන් තේරුම් ගන්නේ නැහැ ඔවුන්ගේ පරණ තත්ත්වය ලස්සනයි කියලා. අර ඉන්ජෙක්ෂන්ස් ගාලා ගත්තාම හරි මොනවාරි ඔය මේ ක්‍රීම් ගාලා මොනවාරි කරගන්න දෙයකින් තමයි ඒගොල්ලෝ ලස්සනයි කියලා හිතන්නේ. ඉතින් ඒක මං හිතන්නේ ඔවුන්ගේ මානසික සිතුවිල්ල. ඉතින් අපිට ඕක වෙනස් කරන්න අමාරුයි. ඇයි ඔබ විවාහ නොවෙන්නේ? දැන් වයස කීයද? වයස අවුරුදු 30යි. 30යි. විවාහ නොවෙන්න මෙහෙමයි. මම ජීවිතේ මගේ කමිට්මන්ට් එක මේ වෙද්දී දීලා තියෙන ක්‍රිකට් වලට. මගේ පාර්ට්නර් වෙලා ඉන්නේ ක්‍රිකට්. ඉතින් මම මගේ 100%ම ක්‍රිකට් වලට දෙන්නේ. ලහිරු මම ඔකට හේතු කීපයක් තියෙනවා. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ක්‍රිකට් ක්‍රීඩා කරලා ගෙදර එනකොට වයිෆ් කන්න ලෑස්ති කරලා හැමදේම ගෙදර කරලා තියෙනවා. මම ක්‍රිකට් ක්‍රීඩිකාවක් හැටියට මම උදේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා සමානව මම ඒකට කැප වෙනවනේ. මම උදේ 4 මාට පාට නැගිටලා 5 මාට විතර ගෙදර යන්නේ. මම ආපහු ගෙදර එද්දි සාමාන්‍යයෙන් 5 මාර 6 විතර වෙනවා. හවස. හරිද? තරඟයක් ක්‍රීඩා කළා හොත් ඕක 7 විතර වෙනවා. හරිද? ඉතින් ඒක ක්‍රීඩකයෙක් දන්නවා එහෙම ඒක වෙනවා. ඉතින් එතකොට මම විවාහ වුණොත් මම විවාහ වෙන ඒ පුද්ගලයාට මම මගේ කැපවීමක් තියෙනවා. මගේ විවාහයට ලොකු කමිට්මන්ට් එකක් දෙන්න ඕනේ. ඒ පුද්ගලයාට මම යම්කිසි කමිට්මන්ට් එකක් දෙන්න ඕනේ. ඒක මට දෙන්න බෑ. ඕක දෙන්න බැරුව මේ කාලේ මම විවාහ වුණොත් මම මේ පුද්ගලයාට කරන මම හිතනවා ඒක අපරාධයක්. මම මගේ ජීවිතේට කරගන්න අපරාධයක්. මේ බැඳීම තුල තව කීප දෙනෙක්ගෙම සිත් අවුල් ඇති වෙන්න පුළුවන්. සමහරලාට ස්වාමි පුරුෂයාගේ පවුලේ කට්ටියගේ සිත් අවුල් ඇති වෙන්න පුළුවන්. මගේ අම්මලා තාත්තලාගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්නකට යන්න මට උවමනාවක් නැහැ. මම මේ ක්‍රිකට් ක්‍රීඩා කරන කාලේ මම මගේ 200%ක්ම ක්‍රිකට් ක්‍රීඩා කරලා ඊට පස්සේ මේක මම තැනකදී මම නතර කරලා තමයි මම විවාහයට යන්නේ. හැබැයි එතනදිත් මම බලනවා මගේ කියන්නේ මගේ මාව තේරුම් ගත්ත සහ මගේ අනාගත ප්ලෑන්ස් වලට ගැලපෙන කෙනෙක් ලැබුණොත් මම ඒ කාලෙදී තීරණය කරනවා විවාහය. මේ වෙද්දි මගේ ෆෝකස් එක තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට. ඉතින් ඒක තමයි මම හිතන දේ. මොකද මට අවශ්‍ය නැහැ ට්‍රෙන්ඩ් එකට මැරි කරලා මාස 6කින් හරි අවුරුද්දකින් හරි ආපහු ඩිවෝස් වෙන්න. ඒක කරගන්න මට උවමනාවක් නැහැ. එතකොට දෙන්නෙක්ගේ ජීවිත දෙකක් අපරාධයි. ඉතින් ඒ නිසා මට ගොඩක් අත්දැකීමුත් තියෙනවා. ක්‍රීඩිකාවෝ කීප දෙනෙක් අපි විවාහ වෙලා සමහරලාට පොඩි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ අත්දැකීමුත් එක්ක මම හිතනවා දැනට මේකට ෆෝකස් එක දීලා ඊට පස්සේ මම මේකෙන් කමිට්මන්ට් එකෙන් අයින් වෙනකොට මගේ විවාහයට මම මගේ කමිට්මන්ට් එක දෙනවා. දැන් ඔබේ අම්මා ඔබව තේරුම්ගෙන තිබෙන්නේ ක්‍රීඩාව තේරුම්ගෙන තිබෙන්නේ. අම්මා මාව සහ ක්‍රීඩාව දෙකම තේරුම් අරගෙන තියෙන්නේ. මෙහෙමයි සමහර වෙලාවට අම්මා වුණත් සමහරලාට කියන අවස්ථා තියෙනවා. දැන් මීට අවුරුදු 4කට 5කට කලින් නම් ඈ තදින්ම කිව්වා මොකද පවුලෙන් එයාගේ පවුලෙන් සහ පවුලෙන් එන ප්‍රෙෂර් එකත් එක්ක මොකද මගේ වයසේ ගොඩක් අය මේ වෙද්දි විවාහ වෙලා සමහරලාට දරුවොත් ඉන්නවා. ඉතින් ඇයි වා මේක මෙහෙම කරන්න මොකද සමහරලාට එයාට එන ප්‍රෙෂර් එක එයා රිලීස් කරන්නේ මට. ඉතින් මම ඒක හොඳ විදිහට හරි අම්මා මේකයි. එතකොට මම පොඩ්ඩක් කියනවා මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙන අම්මා කැමතිද මම මේ වගේ දෙයක් කළා මෙහෙම ජීවිතේ තැනකදී මම બ્લોක් වෙනවට. එතකොට අම්මා තේරුම් ගන්නවා නෑ. ඒක තමයි මේක වෙන්න ඕනේ නෑ කියන එක. ඉතින් ඒ වගේ ලොකු හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකකින් තමයි අම්මයි මමයි ජීවත් වෙන්නේ. දැන් සාමාන්‍ය ලංකාවේ මතයක් තියෙනවානේ සංස්කෘතික වශයෙන් වෙන්නත් ඇති. දැන් කාන්තාවක් සර්ව සම්පූර්ණ වෙන්නේ විවාහ වෙන්න ඕනේ, දරුවෝ ලැබෙන්න ඕනේ කියන දේ. ඔව්. ඔබ ලංකාවේ කාන්තා අයිකොන් එකක්. ඔයා මොකද හිතන්නේ ගැන? මිනිස්සු හිතන විදිය මං හිතන්නේ කසාද සමහර කට්ටිය හිතනවා ඉපදුනොත් ඉගෙන ගන්න ඕනේ, ඉගෙන ගත්තොත් රස්සාවක් කරන්න ඕනේ. රස්සාවක් කරොත් රස්සාව කළ ඉවරනට පස්සේ ඊළඟට කියන්නේ වඳින්න ඕනේ. වැන්දට පස්සේ ළමයි හම්බ වෙන්න ඕනේ. දැන් මේ සක්සස් එක කියලා කොටසක් දකින්නේ ඒක. හැබැයි සක්සස් එක කියන්නේ කසාද බැඳලා දික් කසාද වුණොත් ඒක අන්සක්සස්. දරුවෝ අපි හදනවා සමහරලාට දරුවෝ සමාජයට බරක් වෙන දරුවෙක් වෙනවා. එතකොට අපි අන්සක්සස්.
ඉතින් මම හිතන්නේ තමන්ගේ සක්සස් එක කියන්නේ විවාහයවත් දරුවෝවත් නෙමෙයි. තමන් සමාජයට තමන්ගේ ප්‍රතිරූපය ගෙනියන එක සමාජයට තමන් මොනවද කරන්නේ? තමන් මේ ලෝකෙ ඉපදුනාම තමන්ගේ රටේ ඉපදුනා තමන්ට තියෙන යුතුයකම් සමාජ වෙනුවෙන් කරන්න. දෙමෝපිය වෙනුවෙන් කරන්න. ඉතින් ඒ යුතුයකම් තමන් කරන්න අවශ්‍යයි. ඉතින් ඒක තමයි මං හිතන්නේ සක්සස් එක කියන්නේ. මේක කියන්නේ විවාහය සහ දරුවන් කියන්නේ එකේ පොඩි කොටසක් විතරයි. අපි ඒ දේ ගොඩ ලොකුවට හයිලයිට් කරගෙන අපි සමාජයට දෙන්න තියෙන දේ කරන්නෙත් නැහැ, රටට වෙන්න ඕන දේ කරන්නෙත් නැහැ. හැබැයි අපි අර පුංචි දේවල් පස්සේ පන්නගෙන යනවා. සමහරවිට ඔබ දන්න අවුරුදු 17 18 විවාහ වෙනවා. විවාහ වෙලා ළමයි දෙන්නෙක් තුන් දෙනෙක් හදනවා. අවුරුදු 23 වෙනකොට ළමයි තුන් දෙනෙක් විතර ඉන්නවා. ඊට පස්සේ අවුරුදු 25න් ඩිවෝස් වෙනවා. ඊට පස්සේ ආයෙ වෙන විවාහයක් කරගන්නවා. ළමයි තුන් දෙනාට අම්මා තාත්තා දෙන්නම නැහැ. තාත්තා වෙන විවාහයක් කරගෙන අම්මා තව විවාහයක් කරගෙන. අර ළමයි තුන් දෙනා. එතකොට මොකද ඒක සක්සස්ද? ඉතින් මම හිතන්නේ සක්සස් එක කියන්නේ ඒක නෙමෙයි. විශේෂයෙන් මට මොනවද ඔබේ ටාගට්? ICC player of the year මගේ ඩ්‍රීම් එක. ඒක වෙන එක. මන් නැවත වතාවක් මට ලෝකෙන් number 1 batsman වෙන්න ඕනි. මම පොඩි කාලයක් එතන හිටියා. හැබැයි ඒක අපෝ පොඩ පස්සට ගිහින් මම දැන් ලෝකේ ආපහු නම්බර 9ට 10ට ගිහින් ඉන්න මට ආපහු එකට එන්න ඕනි මම නතර කරද්දි. ඒ වගේම ICC player of the year award එක මට ගන්න ඕනි. මම දන්නවා ඒක ගොඩක් මගේ ජීවිතේ වටින දෙයක්. අපේ දක්ෂ ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඒක අරන් තියෙනවා. ඉතින් මටත් ඒක ළඟා කරගන්න ඕනේ මගේ ජීවිතේ. මොකද මගේ අර තියෙන කප්ස් තියලා තියෙන එතනට පුංචි අඩුපාඩුවකට තියෙන ඒක. ඒක මට මම වයසට ගිහිල්ලා මම සඳහන් සමී ඉද්දි මට ඒ ඕඩ් එක මගේ එකේ තියෙනවා නම් මට මම හිතනවා මම සක්සස් කියලා මම කැරියේ කියලා. බොහොමත් ස්තුතියි අන්තිමට ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහන සහභාගී වුණාට වැඩසටහන අවසන් කරන්න කලින් ඔබ කලින් මම වරින් වර කිව්වා වගේ ඔබ ලංකාවේ කාන්තා පෞරුෂයක් ක්‍රීඩා පැත්තෙන් වර්තමානයේ අපිට ඉන්න අයිකොන් එකක් ඔබ. ඔබ දකින ලංකාවේ ඔබේ වයසේ කාන්තාවන්ට නැත්නම් තරුණ ගැහැණු ළමයින්ට තියෙන ඔබ දකින අභියෝග මොනවද? මං හිතන්නේ දැන් තියෙන ලොකුම අභියෝගය තමයි අනික් අය හිතන විදිය ගැන ඔරි වෙනවා ගෑනු ළමයි. තමන් ඔරි වෙන්න ඕන තමන් කරන දේ ගැන. අනික් අය තමන් ගැන හිතන දේ ගැන ඔරි වෙන්න එපා. තමන් හරි දේ කරනවා නම් අනිත් පැත්තේ ඔරි වෙන්නේ නැහනේ. තමන් හරි දේ කරොත් අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒක තමයි මං හිතන්නේ කරන්න ඕන දේ. එකක් ප්‍රශ්න තියෙනකොට ඒක. ඊළඟට හිතනවා මට මේක කරන්න බෑ. බෑ කියලාමයි පටන් ගන්න. බෑ කියලා පටන් ගත්තොත් කොහොමදත් කරන්න බෑ. පුළුවන් කියලා පටන් ගත්තා කරගෙන යනකොට බැරි නම් අමාරු නම් නැවත නැවත උත්සාහ කරා නම් අනිවාර්යයෙන් සාර්ථකත්වයට යන්න පුළුවන්. ඊළඟට තව දෙයක් තමයි සමහරවිට හිතනවා මට දැනුම නැහැ. නැත්තම් ක්‍රීඩිකාවක්වත් මට අර ගොල්ලොන්ට තරම් ෆැසිලිටිස් නැහැ. නැත්තම් මගේ ස්ට්‍රෙන්ත් එක නැහැ. හැමදේම අපි නැහැ කියන දේ තමයි අපි හැම වෙලාවෙම කියන්නේ නෑ. මොකක් හරි දෙයක් පටන් ගත්තා මේක නෑ මේක නෑ. මොනවද තියෙන්නේ කියන එක තමයි වැදගත්. තියෙන දේ ගැන සතුටු වුණොත් ඒ දේ ගැන විශ්වාස කරොත් ඉස්සරහට යන්න පුළුවන්. මම අභියෝගය ඇටියට දකින්නේ තමන්ගේ අභියෝගේ. මගේ අභියෝගේ මට මං අභියෝග කරොත් සමාජයට මට අභියෝග කරන්න පුළුවන්.